හලෝ ඔයාලට කොහොමද? එන්න අදත් අපිත් එක්ක ගමනක් යන්න. මේ යන්නේ මධ්‍යම පළාතේ කියන නුවර දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන ප්ලේස් එකකට. දැන් මේ යන ගමන් මම මේ කියව යනවා. ඇත්තටම එදා අයියට වැඩ දවසක්. ඒ වුණාට මම ප්ලෑන් කරා අපි මේ ලංකාවේ ඉන්න දවස් ටිකේ කොහොම හරි බලන්න තියෙන ලස්සන තැන් ටික කවර් කරනවා කියලා. එන්නකො මාත් එක්ක ඉස්සරහට යනකොට ඔයාලට ගෙස් කරන්න පුළුවන් අපි මේ කොහෙද යන්නේ කියලා. බලන්න මේ පැත්තේ කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේ අවට නම් ඉන්නේ. මේක හරිම සුපුරුදු පරිසරයක්. නුවර ඉන්න ඔයාට නම් මෙන්න මේ වගේ පෙරාදෙනිය ඉංජිනේරින් ෆැකල්ටි එක පාස් කරලා මේ පාරෙන් යන්න පුළුවන් අපිට කොහෙටද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඇත්තටම අපි මේ යන්නේ W15 කියන හොටෙල් එකට. මේ හොටෙල් එකට යද්දි මුලින්ම අපි රෙසර්වේෂන් එක දාද්දි ඔයාගේ වෙහිකල් නම්බර් එක දෙන්න ඕනේ. එතකොට ඔය අම්බුලුවාව එන්ට්‍රන්ස් එකත් ඔතනමනේ. එතකොට යාලා වාහනේ නම්බර එක අනුව ක්ලැරිෆයි කරගන්නවා මේ අදාළ වාහනේ තමයි කියලා. බලන්න මේ පරිසරේ පාරත් ඒ වගේමයි හොඳට තියෙනවා හොටෙල් එකට යනකම්. දැන් අපි මේ ඇතුළු වෙනවා W15 අම්බුලුවාව. හරිම නිදහස් පරිසරයක් කඳු මුදුනක උඩ තියෙන හොටෙල් එකක්නේ. ඉතින් හරිම ලස්සනයි. අපි මේ ගියේ දවල් 1:02ට විතර චෙකින් උනේ. අපි ගත්තේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් පැකේජ් එකක්. බලන්න පුළුවන් මේ වටේටම තියෙන කඳු කොහොමද දිස්සෙන්නේ. අඹුලුවාවත් උඩින් පේනවා. හරිම නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක්. ඉස්සරහට විස්තර ටික මම කියන්නම්. මෙයාලගේ පැකේජස් වල මේ අඹුලුවාව බලන්න යන්න තව ඇක්ටිවිටීස් ගොඩක් කරන්න තියෙනවා. හැබැයි අපි ගොඩක් හොටෙල් ස්ටේ එකේමයි හිටියේ. මොකද නිදහසේ කාලය ගත කරන්න සහ අයියා මේ දවසේ වැඩ නිසා. බලන්න මේකේ ඉන්ටීරියර් හරිම ලස්සනයි. හරිම පීස්ෆුල් මයින්ඩ් එකක් තමයි හිතට දැනෙන්නේ. නිදහසේ ඉන්න පුළුවන්. අපි මේ ගියපු දවස වීක් ඩේ එකක් නිසා ගොඩාක් කට්ටිය මේ හොටෙල් එකේ හිටියේ නැහැ. ඒ නිසා නිදහස් ගතිය ගොඩාක් හොඳයි. තව කපල්ස් දෙක වගේ හිටියේ මට මතක විදිහට. එයාලා අපිට වෙල්කම් කරේ මේ ඇම්බ්‍රෙල්ලා ඩ්‍රින්ක් එක දීලා. ඒක හොඳයි වෙනස්. මම නම් ලොකු කැමැත්තක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙට් ටවල්ස් දුන්නා. මෙයා මේ ඇවිල්ලත් හොගාලා වැඩ. ඒ හින්දා චෙකින් වෙන එක මම ලොකුවට වීඩියෝ කරන්න මට බැරි වුණා. මොකද්ද මේ ඩ්‍රින්ක් එක කියලා එයා අහනවා. මම ඊට පස්සේ ගෙස් කළා ඇම්බ්‍රෙල්ලා කියලා කිව්වා. උඩ හෙලිපෑඩ් ළඟට ගිහපුවම සිරිපාත තියෙනවා. මෙතන ස්විමින් pool එක තියෙනවා. අතන පරිවෙනේ පළවැස්ස සෝන එකක් තියෙනවා. ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන අපේ රෙස්ටොරන්ට් එක. මෙතන ඉන්ඩෝර්ස් තියෙනවා. මෙතන ඉතින් ටෙරස් එකකුත් තියෙනවා. මේ තමයි අපි හිටිය ඩිලක්ස් රූම් එකට පේන විව් එක. සම්පූර්ණයෙන්ම ගම්පල නගරය ලස්සනට පේනවා. රෑටත් මං ඔයාලට වීඩියෝ එකේ පෙන්නන්න. හරිම ලස්සනයි. පූල් එකත් සයිඩ් එකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ලස්සනයි. මනසට හරිම නිදහස්. මේ වගේ අපිට ලස්සන පරිසරයක මිහිරයක් විඳින්න පුළුවන්. ඔයාලත් කැමති නම් මේ වගේ හොටෙල් එකක් ඇවිල්ලා ඔයාලගේ ලස්සන දවසක් ගත කරන්න පුළුවන්.
මේ වගේ රීඩින් කෝන එකකුත් තියෙනවා. මම මෙතනින් ගොඩක් ආස වුණා. මොකද ගොඩාක් ඉංග්‍රීසි පොත් තිබ්බා. මම පුළුවන් දේවල් බැලුවා ටිකින් ටික. ඇත්තටම ආස හිතෙනවා නිදහස ඉද්දි මේ විදිහට පොතක් කියාගෙන මේ වගේ පරිසරයක ඉන්න ලැබෙන එක. බලන්න මේ වීව් එක නම් මාරයි. මම ඇස් දෙකෙන් දැක්ක ලස්සනම තවත් වීව් එකක්. හරිම ලස්සනයි. මේ විදිහට හවසට මේ වගේ ලස්සන පරිසරයක ඉඳගෙන මේ විදිහට පරිසරයේ ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා හිතෙනවා මේ වගේ දේවල් දකිනකොට. අපි කොහොමද ඉතින් අමතක කරන්නේ ලෝකේ කොහේ හිටියත් ලංකාව කියන අපේ මවුරට. හරිම ලස්සනයි ඇත්තටම. ඕනම කෙනෙක්ට එන්න පුළුවන් ලස්සන පරිසරයක් ඇවිල්ලා ඒ විදිහට ඔයාලා රස විඳොත්. අපි බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් පැකේජ් එක ඉල්ලුවට අපි ටී ඕඩර් කරා. මොකද අපි දෙන්නාම අර ටී ලවර්ස්ලා. ඒ නිසා ටී එකක් ඉවිනින් ටී එකක් ඕඩර් කරා. ඒ වගේ මෝර්නින් ටී ගත්තා. මෙන්න මේ වගේ ඔයාලට නිදහසේ ඉන්න පුළුවන්. දැන් මේ ටී දෙකත් අපි මෙතනින් තියාගෙන ටී දෙකේ රස විඳින ගමන් අපි පොඩි කතාවකුත් දාගෙන ඒ දේවල් රස විඳ හිටියා ඉතින්. මෙන්න මෙහෙම තමයි රෑට ගම්පල නගරය දිස් වෙන්නේ. බලන්න හරිම කලර්ෆුල් නේද? ඒ කියන්නේ ලයිට්ස් ඔක්කොම පේනවා. වටේටම තියෙන දේවල් බලා ගන්න පුළුවන්. හරි ලස්සනයි. ඒ වගේ ෆයර්ප්ලේස් එකක් තියෙනවා එළියේ. අපි ඩිනර් එක එළිය ගන්න තීරණය කරා. මොකද ඒ තිබ්බ ක්ලයිමේට් එකත් එක්ක හරිම ෂෝක් එළිය ගන්න එක ඒක අමුතුම වයිබ් එකක්. ඉතින් අපිට හොටෙල් එකේ මැනේජ්මන්ට් එකේ කටයුතු වෙලා අපිට එළිය එක arrange කරලා දුන්නා මේ වගේ ඩිනර් එක ගන්න. මෙන්න මේ විදිහට ඕපන් බාර් ඒරියා එකක් තියෙනවා. අපි ඩිනර් එකට ස්ටාර්ට් එකක් විදිහට ගත්තා. මට ඒක නම මතක නෑ. මම නම දාන්නම්. මෙන්න මේක ඒකත් හරිම රසයි. මං හිතන්නේ චිකන් රෝල් or something. මට මතක නෑ. මම නම දාන්න. ඒක කෑවට පස්සේ මම ඕඩර් කරා නාසි ගුරන් එකක්. අයියා එයාට බර්ගර් එකක් ඕන කියලා බර්ගර් එකක් ගත්තා. සහ පයිනපල් ජූස් එකක් ගත්තා. මම ඇත්තටම කෑම ගැන කියන්න ඕනේ. හරිම රසයි සහ හරිම ප්‍රසන්ටේෂන් එක හරිම පිළිවෙලයි. shout out for W15 අඹුලුවාව for the food. මේ වගේ ඉන්ෆිනිටි ෆූල් එකක් දැක්කම කාටද යන්න නැතුව ඉන්න හිතෙන්නේ. මං උදේම කරේ ෆූල් එකට යන එක තමයි. මේ විදිහට අඹුලුවාවත් උඩින් පේනවා. මං ආසයි උදේම කවුරුවත් එන්න කලින් ෆූල් එකට යන්න. ඊපස්සේ අපි යනකොට ඇත්තටම යාලා ක්ලීන් කරනවා. ඊට පස්සේ ඉස්සරහම ෆූල් එකට බැස්සා. හරිම ෂෝක් මෙතන අර පූල් එකත් එක්ක වටේට කඳු ටිකනේ පේන්නේ. එතකොට ඒ දැනෙන නිස්කලංක බව ඒක ගිහිල්ලා මොයාලත් ඉදින්න. අතර මේ ප්ලේස් එක කපල් එක්කට ඒ වගේම හනිමූන් යන ඉන්න අයට ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. නිදහසේ ඉන්න පුළුවන්. මම ඔයාලට ප්‍රයිසස් උත් ඉස්සරහදී කියන්නම් කොයි වගේ පැකේජස්ද තියෙන්නේ සහ අපි ගත්ත පැකේජ් එක පර්සනලි කොච්චර වුණාද කියලා affordableද ලෝකල් ලට මේ ගණන් කියන එක. ටික වෙලා පූල් එකේ ඉඳලා ඊට පස්සේ අපි ගියා චුට්ටක් හොටෙල් එක වටේ ඇවිදින්න. මොකද මේකේ ගොඩාක් ඇවිදින්න තියෙනවා. මං කිව්වා වගේ ඇක්ටිවිටීස් ගොඩක් කරන්න තියෙනවා. හැබැයි එළිය ගොඩක් අපි ගියේ නැහැ. මොකද අපි ගොඩක් හොටෙල් ස්ටේ එකේ හිටියේ. නිදහසේ අපි ළඟ ට්‍රිප්ස් ගොඩක් ගිය නිසා හොටෙල් එකට වෙලා ඉන්න ඕනේ කියලා අදහස් කළා. ඒ වගේ කෙනෙක්ට මේ විදිහට ඉන්න හොඳම ප්ලේස් එකක් කියන්න පුළුවන් W15 අම්බලුවාව. මේවා කිසිම පෙයිඩ් ප්‍රමෝෂන් එකක් නෙමෙයි. අපි පුලි පේමන්ට් කරලා තමයි මේ හොටෙල් එකට ආවේ. ඔයාලට දැනගන්න තමයි මේ විස්තර අපි අරගෙන එන්නේ. අපි ගත්තේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් පැකේජ් එකක්නේ. ඒකේ රූම් චාර්ජස් අපිට වුණා 41363යි. ඊට පස්සේ යාලා සර්විස් චාර්ජ් එකක් ඇඩ් කරලා තිබ්බා 4136යි 736. ඊට පස්සේ අපි මේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් ගත්තට අපි ඩිනර් එක ඕඩර් කරා. ඒ වගේම ඊවිනිං බ්‍රෙක්ෆාස්ට් ටී ගත්තා. ඒ ඔක්කොම එකතු වෙලා ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් වලට 13500
50ක් අපෙන් චාර්ජ් කරලා තිබ්බා. එතකොට මුළු හොටෙල් පේමන්ට් එක අපිට වුණා 59050. මොකද හිතන්නේ ඔයාලා මේ ප්‍රයිස් එක ගැන? ඒක affordableද? මීට වඩා low price යන හොඳ places තියෙනවද? ඔයාලට recommend කරන්න පුළුවන්. හැබැයි මම නම් මේ ගෙව්ව payment එකට මේ place එකේ stay එක හරිම satisfied. මොකද එයාලා customer service එයාලගේ හරිම හොඳයි, උපරිමයි. අන්තිමටම අපිට review එකක් දෙන්නත් තිබ්බා. මම ඒකෙත් ඒකයි කිව්වේ. To be honest, අපි යන තැන අපි නිදහසේ ඉන්න, අපි ගෙවන මුදලට අපිට හොඳ ස්ටේ එකක් ලැබෙන්න නිදහසේ ඉන්නනේ බලන්නේ. වගේම අනිත් දේ තමයි කෑම. මේ කියන තුනම හොඳටම තිබ්බ තැනක් තමයි අපි මේ ගිය W15 අම්බුලුවාව. ඉතින් වීඩියෝ එකකින් මේ කියන දේවල් ඇත්තම දේවල්, බොරුවක් නෙවෙයි. මෙයාලගේ රූෆ්ටොප් ඒරියා එකේ තමයි තියෙන මේ බාර් ඇන්ඩ් රෙස්ටොරන්ට්. අර අපි රෑ එළියේ කෑම ගත්තේ මෙතන තමයි. දවල්ට මේ පේන විදිය ඒත් හරිම ලස්සනයි. වටේම කඳු වලින් වට වෙලා ලස්සනට තියෙනවා. ඒ වගේම ඇතුළෙත් මෙන්න මේ විදිහට ඔයාට ඩිනර් ඕ බ්‍රෙක්ෆාස්ට් ඕ ලන්ච් එක arrange කරගන්න පුළුවන් ඔයාලා කැමති විදිහට. ඉතින් හරිම ස්පේෂියස් හොටෙල් එකක් කියන්න පුළුවන්. ඉන්ටීරියර් අතින් ගත්තත් වෙනස් විදිහේ ඉන්ටීරියර් දැක්ක හරිම ඔතෙන්ටික් වයිබ් එකක් තියෙන හොටෙල් එකට මාවෙනික වෙච්ච දේවල් තියෙන හොටෙල් එකක් කියලා කියන්න පුළුවන්. ඔයාලා මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් අපිව subscribe කරලා like කරලා share කරලා තියාගන්න. එතකොට ලංකාවේ අපි කරපු තවත් ගොඩාක් වීඩියෝස් බලන්න පුළුවන් වෙයි. ඔයාලා මොකද හිතන්න මේ වීඩියෝ එකේ මේ ලස්සන හොටෙල් එකක අපි ගත කරපු ස්ටේ එක ගැන? ඇත්තටම හරිම ලස්සනයි. නුවර අවට ඉන්න කෙනෙක් නම් ඒ වගේම හොටෙල් එකට යන්න අදහසක් තියෙනවා නම් මේ වගේ හිල් කන්ට්‍රි සයිඩ් එකේ ස්පෙෂලි කැන්ඩි අවට කෙනෙක් නම් ඔයාලට මේක මං හිතනවා වර්ත් වෙයි කියලා. මේ යාලා විසින්ම වගා කරන එළවලු වර්ග එහෙම තමයි මේ රූෆ්ටොප් එකේ තියෙන යාලගේ. ඒ දේවලුත් යාලා අපිට සඳහන් කරා. මෙන්න මේ විදිහට ලස්සන පරිසරයක මිහිර අත්විඳිමින් ඔයාට ඔයාගේ නිවාඩු දවස නිවාඩු කාලය ගත කරන්න පුළුවන්. ක්ලෙන්ලිනස් අතින් ගත්තත් මේ හොටෙල් එක හොඳ ස්ථානයක තියෙන. ඒ කියන්නේ හරිම පිරිසිදුයි, හරිම ක්ලීන් හැමතැනම. ඇත්තටම මේන්ටෙනන්ස් වයිස් ගත්තත් හොඳ තැනක් විදිහට මට දැක ගන්න පුළුවන් වුණා. කියන්න වරදක් නැහැ මේ හොටෙල් එකේ. බලන්න අඹුලුවාව උඩින් ලස්සනට පේනවා. ඔයාලා අඹුලුවාව ගිහින් නැති කෙනෙක් නම් ඒ දවසේ මෙහෙත් යන්න පුළුවන්. මේ තමයි ලස්සනේ අඹුලුවාවේ ෆොටෝස් වගේකුත් මේකේ ගහලා තිබ්බා. ඊට පස්සේ පහුවදා උදේ ෂවර් එකක් එහෙම අරගෙන මම ආය බ්‍රෙක්ෆාස්ට් ටී එක ගන්න අපි දෙන්න මේ විදිහට මේ ලස්සන මේව එකටම ගියා. ඉතින් හරිම ෂෝක්. වටේ ඊට පස්සේ මං අර කිව්වා වගේ චුට්ටක් ගිහිල්ලා වටපිටාව බැලුවා. මේ එන්ට්‍රන්ස් එක මග දෙපසත් ඒ වගේ ලස්සන ගස් තියෙනවා. මේ විදිහට ඔයාලට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්, වීඩියෝස් ගන්න පුළුවන්, සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන්න. මං ඒ ටිකත් එහෙමයි යටි කියලා කරගන්න ගමන් තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ අපේ මේ වීඩියෝ එක ගැන? මං හිතන්නේ මේ හොටෙල් ස්ටේ එකක් කරන පළවෙනි වීඩියෝ එක වෙන්න ඇති මට මතක විදිහට. හරිම ලස්සනට අවුට්ඩෝර් මේකේ ලස්සන කරලා තිබ්බා. මේ වගේ ගාඩන් ඇරේන්ජ්මන්ට්ස් and all ලස්සනයි, ස්පේෂියස්, නිදහසේ ඉන්න පුළුවන්. නැවත වතාවක් මං කියන ඒ තමයි බ්‍රෙක්ෆාස්ට් කියන්න ඕනේ. හරිම ලොකුයි. ඒ කියන්නේ වැරයිටිස් තිබ්බා. අපි මෙතන ඕඩර් කරේ මට මතක විදිහට රොටි, කිරිබත්, ඉන්දියාප්ප තිබ්බේ. යාලා කිව්වා එදා දෙන්නේ රොටි කියලා. ඊට පස්සේ මම රොටි ගත්තා. අයියා ඉන්ග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. මේ රොටි එක ෆිෂ් කරි එක්කුයි ඩාල් කරි සහ ලුණු මිරිස් තිබ්බා. මාරම රසයි මේ කෑම. මම සාමාන්‍ය රොටි කන ලොකු ආසාවක් නැහැ. නමුත් මෙතන මේ තිබ්බ කරීස් එක්ක උණු උණුවේ රොටියක් කනවා කියන්නේ මාරම ෆීලිං එකක්. ඒක හරිම රසයි.
ඒ වගේම මේ බ්‍රෙක්ෆස්ට් එක හොඳටම ඇති. එයාලා මේ කිව්ව විදිහට මෙතන මේ දීලා තිබ්බ පළතුරු සහ ජෑම් වර්ග මේ එයාලම හොටෙල් එකේ හදන ඕගනික් ෆුඩ් වලින් තමයි හදන්නේ. ඒකත් හොඳයි. ඇත්තටම හොටෙල් එක ඒ වගේ පැත්තත් හිතන එක ලොකු දෙයක්. හරිම ෂෝක්. කෑම නම් හරිම රසයි කියන්න ඕන. ඔයාලා මේ දකින්නකටත් තේරෙනවා ඇති. මේ දකින්න විදිහමයි ඇත්තටම කෑම රසයි. අවංකව අපි දෙන රිවිව් එක දෙන්න ඕනේ මේ වගේ ෆ්‍රෙෂ් සහ රස කෑම වේලක් අපිට ලැබුණා. බ්‍රෙක්ෆස්ට් එකටත් මේ වගේ ඕගනික් පළතුරු අර මං කිව්ව විදිහට කෑම හැම අතින්ම හොඳයි. ඉතින් අද වීඩියෝ එකේ අපි ගෙනාවේ W15 හොටෙල් ස්ටේ එක ගැන. ඔයාලා මොකද හිතන්නේ? පික්චර්ස් ටිකකුත් මේ විදිහට ඇඩ් කරා. හැමෝම සතුටින් මේ වීඩියෝ එකත් රස විඳින්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉදිරියටත් අපිත් එක්ක එකතු වෙන්න. Thank you very much for all. තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක් වේවා. Bye bye.